අනිවාර්යෙන් හරියට වශීකරුකමක් කරනවා නම් ඒ උන්ගේ අවශ්‍ය කරන යම් දේවල් තියෙනවා. අවශ්‍ය කරන බඩු බහය ආදී කියන පුතේ. එතකොට පුතේ මට පිදේනියක්වත් පැයට හදන්න බෑ. ඔව්. බඩු බහයි බෑවල් සියලු දේ රැස් කරගෙන 1008ක් ජීවන් කරලා ඒ කාරණා අනුව මහ මුහුදේ කෙරවෙලේ ඊතර මෙතර හිටියක් ගෙන්නන එක ගෙන්නනවා පුතේ. මම්ම ගෙන්නනවා. හැරේ ගිය කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ සැමියා බිරිඳ හැරේ ගිහිල්ලා තියෙනවා නම් ඒක මහා ධර්ම වේදනාවක් පුතේ. ඒ වේදනාව දැනෙනවා නම් මට වඩා දැනෙන්නේ අර දොඩ පුතේනි තාත්තා දෙන්න ඕන පුතේ. මම නෙවෙයි කරන්නේ. ඒ කාරණා කටයුතු යන අදාළ විදිහට තමයි පුතේ මම වැඩ කරන්නේ. කරන තැන් තියෙනවා පුතේ. මේවා කරන තැන් තියෙන පුතේ ගෙවල් වල කරන්න බෑ. කඩා හැලෙන දිය ඇල්ලක්. ඔව්. එතකොට පුතේ මහා වනාන්තරයක් නැත පාළු ප්‍රදේශයක. එතකොට පුතේ කනත් ඒක. ඒ වගේ තැන් වලක තමයි පුතේ මේ වගේ වැඩ කරන්නේ. නිකන් නිස්කාරණේ නිකරුණේ විනාඩි 5ට පැයට දෙකට විනාඩි 45ට මට නම් කරන්න බෑ පුතේ.